යාළුවනේ ඉතින් අද මම කතා කරන්න යන්නේ මෙන්න මේ මගේ අතේ තියෙන A07 කියන Samsung ෆෝන් එක ගැන. ඉතින් අපි වීඩියෝ එකට ගිහින් බලමු මේ ෆෝන් එකේ price එක වගේ මේ ෆෝන් එකේ තියෙන කැමරා quality එක සහ ඒ වගේම මේ ෆෝන් එකේ තියෙන performance මොනවද කියලා අපි බලමු. ඒ වගේම මේකේ තියෙන විශේෂාංග සහ කැමරා එකේ තත්ත්වය ගැන වැඩි දියුණුවටත් කතා කරමු. මුලින්ම අපිට බලා ගන්න පුළුවන් Galaxy A07 කියලා සඳහන් වෙනවා. ඒ වගේම John Case ලගේ ස්ටිකර් එක බලා ගන්න පුළුවන් genuine product එකක් නිසා. ඒ වගේම 1 year 1-to-1 screen replacement එකක් free කරලා දෙනවා කියලා මෙතන සඳහන් වෙනවා. ඊට පස්සේ ගත්තාම TRC කරමු. මුලින්ම අපිට බලා ගන්න පුළුවන් Galaxy A07 කියලා සඳහන් වෙනවා. ඒ වගේම John Case ලගේ ස්ටිකර් එක බලා ගන්න පුළුවන් genuine product එකක් නිසා. ඒ වගේම 1 year 1-to-1 screen replacement එකක් free කරලා දෙනවා කියලා මෙතන සඳහන් වෙනවා. ඊට පස්සේ ගත්තාම TRC SL approved කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ පොඩි box එකක තමයි මේ ෆෝන් එකේ ඉන්නේ. ලස්සන printed එක නිර්මාණය වෙලා ඇවිල්ලා තිනවා මේ box එක. ඉතින් අපි බලමු මේ box එක ඇතුලේ මොනවද ඇවිල්ලා තියෙන accessories කියලා. ඉතින් මේ විදිහට box එක open කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් Samsung A07 ෆෝන් එක. ඒ වගේම අපිට මෙතන බලා ගන්න පුළුවන් SIM tray tool එක බලා ගන්න පුළුවන්. අපි බලමු තා මොනවද ඇවිල්ලා තියෙන accessories කියලා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් Type C charging cable එක ඇවිල්ලා තියෙනවා. මේ ෆෝන් එකට Type C cable එකක් විතරයි එන්නේ. charger එක එන්නේ නැහැ. සාමාන්‍යයෙන් Samsung ෆෝන් වල ගොඩක් වෙලාවට charger එක එන්නේ නැහැ. cable එක විතරයි එන්නේ. ඉතින් මේ වගේ manual එකත් අපිට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ දේවල් ටික තමයි මේ ෆෝන් එකේ තියෙන accessories. ඉතින් ඔයාලට charger එකක් වෙනම ගන්න වෙනවා. ඉතින් අපි බලමු මේ ෆෝන් එක එළියට අරගෙන මොන වගේ design එකකින්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මේ වගේ ෆෝන් එක එළියට ගත්තාම අපිට හරි ලස්සනට පෙනුමකින් තියෙන ලස්සන නිමාවකින් තියෙන ෆෝන් එක බලා ගන්න පුළුවන්. මේ වගේ ෆෝන් එක මේ සයිඩ් එක ගත්තාම අපිට මෙතන වොලියුම් අප් ඩවුන් බටන් එක ඒ වගේම පවර් බටන් එක බලා ගන්න පුළුවන්. මේක විශේෂත්වයක් තියෙන මේ පවර් බටන් එකට තමයි fingerprint sensor එක ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම අපිට මෙන්න පහලින් බලා ගත්තාම මෙතන අපිට ස්පීකර් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන පවර් පෝට් එක බලා ගන්න පුළුවන් type C. ඒ වගේම මෙතන mic එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ විශේෂත්වයක් තමයි දැන් එන ෆෝන් වල ගොඩක් දුරට මේ ඔප්ෂන් එක එන්නේ නැහැ. මෙතන තියෙනවා 3.5 mm audio jack එක මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ පැත්ත ගත්තාම අපිට SIM tray එක බලා ගන්න පුළුවන් මෙතන. ඒ වගේම උඩි පැත්ත ගත්තාම මෙතන අපිට noise cancellation mic එකක් ඇවිල්ලා තියෙනවා. මෙතන බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ ඩිසයින් එක ගැන කතා කරද්දී මේ ෆෝන් එක අතර ගත්තත් අපිට සැහැල්ලුවක් දැනෙනවා. ඒ කියන්නේ මේක ගොඩක් බරින් අඩු ස්ලිම් ගතියක් තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍ය මිලි ඇම්පියර් 5000ක් තියෙන බැටරියක් එන ෆෝන් එකක් මේක. නමුත් මේ ෆෝන් එක අතර ගත්තාම අපිට ඒ තරම් ලොකු බරක් දැනෙන්නේ නැහැ. ඒ වගේම මේක පිටිපස්ස ගත්තාම අපිට ප්‍රීමියම් ලුක් එකක් එනවා. ඉතින් මේක glass like finishing එකකින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේකේ විශේෂත්වය තමයි ආලෝකය වුණාම ඔයාලට මේක බලා ගන්න පුළුවන්. මේ වගේ දිලිසෙන බවක් තියෙනවා මේ ෆෝන් එකේ. ඒ වගේම black වලින් dark green වලින් ඒ වගේම light violet වලින් යන පාට තුනෙන්ම මේ ෆෝන් එක ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි මේකේ display quality ගැන කතා කරමු. අපි බලමු මේක ෆෝන් එක on කරලා මොන වගේද display එක කියලා. on කරනකොට අපිට මෙන්න මේ වගේ Samsung Galaxy කියලා අපිට logo එක බලා ගන්න පුළුවන් display වෙනවා. මේ විදිහට තමයි අපිට ෆෝන් එකේ display එක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මේ display quality එක ගත්තොත් මේ display එකේ size එක ගත්තොත් අඟල් 6.7ක් තියෙන IPS LED ලොකු screen එකක් තමයි මේකට ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍ය මෙච්චර කාලයක් Samsung ෆෝන් වල refresh rate එක දුන්නේ 60 Hz. නමුත් මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙනවා 90 Hz refresh rate එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේකේ 5G version එකේ 120 refresh rate එකක් ඇවිල්ලා තියෙනවා. I think Facebook, TikTok scroll කරද්දී අපිට menu එකට යද්දී හරි smooth ගතියක් ඔයාලට මේක බලා ගන්න පුළුවන්. ඒ වගේම full HD resolutions එක නිසා වීඩියෝ බලද්දී වර්ණ පැහැදිලිතාවය ගොඩක්ම වැඩි. ඉතින් ඔයාලට තේරෙනවා මේ වගේ ස්පීඩ් එකකින් ස්මූත් ගතියකින් අපිට එහාට මෙහාට මේක ඩිස්ප්ලේ එක අපිට ගෙනියන්න පුළුවන් ටච් කරන්න. ඉතින් මේ වගේ ප්‍රයිස් එක තියෙන ෆෝන් එක මේ වගේ ෆීචර්ස් තියෙන එක ඇත්තටම ගොඩක් වාසි අපිට ගන්න කෙනෙක්ට මේ වගේ බජට් ෆෝන් එකක් හොයන කෙනෙක්ට මේ ෆෝන් එක බජට් ෆෝන් එකේ තියෙන සුපිරිම ෆෝන් එකක්. ඒ වගේ මේක වැදගත්ම දේ තමයි processor performance එක. ඉතින් මේ ෆෝන් එකේ MediaTek Helio G85 කියන processor එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ processor එකක් නිසා අතරම බැටරි ගොඩක් පාවිච්චි වෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. ඉතින් ඒකෙන් ගොඩක් බැටරි ඉතිර වෙනවා. ඒ වගේ මේක 4G 6GB RAM version වලින් එනවා. ඒ වගේම 64 128 වගේ memory වලින් අපිට මේ ෆෝන් එක ගන්න පුළුවන් හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් social media පාවිච්චි කරන ඒ වගේම Free Fire, ඒ වගේම PUBG, ඒ වගේ ගේම් සාමාන්‍ය විදියට
සෙටින්ස් හදාගෙන අපිට මේක ප්ලේ කරන්න පුළුවන් හොඳ ප්‍රොසෙසර් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ෆෝන් එක ඒ වගේ ගේම් ගහන්න උනත් සාමාන්‍ය හොඳ මට්ටමක තියෙන ෆෝන් එකක් තමයි මේ Samsung A07 කියන ෆෝන් එක. කැමරා සෙටප් එක ගත්තාම සාමාන්‍යයෙන් පිටිපස්ස කැමරාව අපිට ඇවිල්ලා තියෙනවා මෙගාපික්සල් 50ක කැමරාවක් තමයි තියෙන්නේ. මේකේ ලෙන්ස් දෙකක් තියෙනවා. ඉතින් ඒකේ AI image processing නිසා දවල් කාලයේදී සාමාන්‍ය ගන්න ෆොටෝ එකක් ගොඩක් වර්ණ තියෙන පින්තූරයක් විදියට ගන්න පුළුවන් හැකියාව තියෙන. ඒ වගේම night mode එකෙත් සාමාන්‍යයෙන් හොඳ ෆොටෝ ගන්න පුළුවන්. ඒ වගේම ෆ්‍රන්ට් කැමරාව ගත්තොත් සෙල්ෆි කැම් එක ගත්තොත් මෙගාපික්සල් 8ක කැමරාවක් තමයි තියෙන්නේ. ඒ වගේම සෝෂල් මීඩියා වලට දාන්න හොඳ ලස්සන සෙල්ෆි ෆොටෝ ගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ ෆෝන් එකේ. ඒ වගේම මේ ෆෝන් එක ගත්තොත් වීඩියෝ කරන්න හොඳ performance තියෙනවා මේකේ. 1080p වලින් අපිට මේක වීඩියෝ කරන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකේ software battery ගැන කතා කරොත් මේ ෆෝන් එක Android 15 16ත් එක්ක One UI අලුත්ම version එකකින් තමයි මේ ෆෝන් එක එන්නේ. Samsung ලා සාමාන්‍යයෙන් පොරොන්දු වෙනවා ගොඩක් වෙලාවට මේ ෆෝන් එකක් අලුතෙන් ගත්තාම අප්ඩේට් වුණාම අවුරුදු 4ක් යනකම් මේ ෆෝන් එකට අප්ඩේට්ස් ලබා දෙනවා කියලා. ඉතින් ඒ පහසුකමත් මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මිලි ඇම්පියර් 5000ක් තියෙන ලොකු දැවන්ත බැටරි එකක් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සාමාන්‍ය දවස් එකමාරක් දෙකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේක අපිට සපෝට් කරනවා 24 watt fast charging සපෝට් කරනවා මේ ෆෝන් එකට. ඉතින් අපිට සාමාන්‍ය මේ ෆෝන් එක ගද්දී නම් අපිට චාර්ජරයක් හම්බෙන්නේ නැහැ. ඔයාලට 24 watt තියෙන fast chargerයක් ගත්තා නම් මේ ෆෝන් එක ඉක්මනින් charge කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ ෆෝන් එක ගැන කතා කරේ ඇත්තටම මේ ෆෝන් එක මේ දවස්වල එන බජට් එකට හොඳටම ගැලපෙන ෆෝන් එකක් තමයි මෙන්න මේ Samsung ෆෝන් එක. මොකද මේකේ තියෙන ෆීචර්ස් එක සාමාන්‍යයෙන් බජට් කියන ෆෝන් එකට එන ෆෝන් වල මේ ෆීචර්ස් නැහැ. ඉතින් ඒක නිසා ඔයාලටත් පුළුවන් මෙන්න මේ ෆෝන් එකක් මිලදී අරගන්න. ඔයාලගේ මේ මම කිව්වා වගේ වැඩ ටික පහසුවෙන් කරගන්න. ඉතින් ගොඩක් ස්ලිම් වරින් අඩු ගොඩක් ඔප්ෂන් තියෙන සුපිරි ෆෝන් එකක් තමයි මෙන්න මේ Samsung A07 කියන ෆෝන් එක. ඉතින් මම මේක සාමාන්‍යයෙන් මේ මිල ගණන් ටික පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ගොඩක් දුරට 50000 මුදලකට අඩුවෙන් 35000කට වැඩි මුදලකට තමයි ගන්න පුළුවන්. ඉතින් ඒක වෙනස් වෙන්නේ මේකේ මෙමරිය ඒ වගේම ස්පීඩ් එක වැඩි අඩු වෙද්දි තමයි මේ ෆෝන් එකේ මිල ගණන් වෙනස් වෙන්නේ. මේ අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ Samsung Galaxy A07 එකේ වීඩියෝ ක්වොලිටි ඒ වගේම ෆොටෝ ක්වොලිටි එක. ඉතින් ගොඩක් හොඳ ක්වොලිටි මට්ටමක් තියෙන සාමාන්‍යයෙන් මේ වගේ දවල් වෙලාවක ෆොටෝ ගහද්දී ඒ වගේම වීඩියෝ කරද්දී ඔයාලට මේ විදිහට මේ සාම්පල් වලිනුත් ඔයාලට මේ වගේ ෆෝන් එකක් මිලදී ගන්නවද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන ෆොටෝස් උත් Galaxy Samsung. ඉතින් ඔයාලා මොකද හිතන්නේ අද ගෙනාපු වීඩියෝ ගැන මේ ෆෝන් එක ගැන මොකද කියන්නේ? පහලින් කමෙන්ට් එකක් දාන්න, වීඩියෝ එකට ලයික් එකක් දෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.